අපිට ඕන විදියට අපේ හිතවත් පාලනය කරන්න බෑ. මොකද්ද කිව්වේ? අපිට පුළුවන් අපේ හිතවත් පාලනය කරන්න. ඒකවත් පාලනය කියන්නේ අනාත්මයි. මොකද්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඔන්න ඔය ත්‍රිලක්ෂණය කියලා ඕකට කියනවා. ඔන්න ඕක පැහැදිලි කරලා දෙන්න තමයි කියනවා යා බුදු කෙනෙක් ආවේ. මොකද ඒ ස්වභාවික ලක්ෂණ තුන මිනිසාට පැහැදිලි නෑ. මොකද කිව්වේ? අනිත්‍ය කියන ස්වභාවය අපිට පැහැදිලි නෑ. පැහැදිලි නැති නිසා අපි ගොංකමට ගිහිල්ලා මොකද්ද කරන්නේ? හම්බ වුණ ගමන් ඇලෙනවා. හම්බ වෙන ගමන් අපිට අනිත්‍යතාවය හොඳට පැහැදිලි වෙලා තියුණා නම් අපි ඇලෙයිද? නෑ. අනිත්‍යතාවය හොඳට පැහැදිලි වෙලා තියුණා අපිට දුක පැහැදිලි වෙනවා. අනාත්මය පැහැදිලි වෙනවා. අනාත්මය පැහැදිලි වුණා නම් ඒ තනිත් දෙක පැහැදිලි වෙනවා. අපි තේරුම් ගන්නව නම් අපිට කිසි දෙයක් අපිවත් පාලනය කරගන්න බෑ. හුළඟ